හරි ඉතින් යාළුවනේ මම අද ගෙනාවේ පුංචි වීඩියෝ එකක්. ඒ තමයි කොහොමද ඔයාලගේ Google app එකට image එකක් දාගන්න කියලා. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඔයාලගේ Google app එක open කරගන්න. ඉතින් ඔයාලා නිකම්ම open කරගද්දී මෙන්න වගේ තනිකර සුදු පාටට තමයි පෙන්නන්නේ. ඉතින් මම කියන්න දැන් කොහොමද මෙතනට wallpaper එකක් දාගන්න කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන side එකෙන් තියෙනවා settings සලකුණක්. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරගන්න. එම ටච් කරගත්තට පස්සේ ඔයාලට පේන ඇති මෙතන තියෙනවා choose wallpaper කියලා. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරන්න. හරි ඉතින් ඔයාලා එහෙම ටච් කරාට පස්සේ මෙහෙම වැටෙනවා allow Google go to access photo media and files on your device කියලා. ඉතින් ඔයා මේක allow කරගන්න. allow කරගත්තට පස්සේ ඔයාලව ගෙනියන්නේ ඔයාලගේ gallery එකට. ඉතින් ඔයාලට කැමති ෆොටෝ එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ විදිහට ෆොටෝ එකක් තෝරගන්නවා. ෆොටෝ එකක් තෝරගෙන ඉවරලා ඔයාලා එහෙම ෆොටෝ එක එකපාරක් ටච් කරගන්න. එහෙම ටච් කරගෙන ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට මෙන්න වගේ ෆොටෝ එක පෙන්නනවා. ඉතින් ඔයාලට මේක ගානට crop කරගන්න පුළුවන් ඔයාලට කැමති විදිහකට. ඉතින් ඊට පස්සේ ඔයාලට වෙන මෙතන යට තියෙනවා set wallpaper කියලා. ඉතින් ඔයාලට පුළුවන් ඒක උඩ එකපාරක් ටච් කරන්න. ඉතින් ඔයාලා ඊට පස්සේ ආයෙමත් මුලින් ඉඳන් Google එක open වෙනවා. ඔයාලට පේනවා ඇති දැන් ලස්සන wallpaper එක හැල්ලා තියෙනවා ඔයගොල්ලෝ Google එකට. ඊට පස්සේ කියලා දෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා YouTube කියලා. ඒ වගේ ඒවා ඔයාලට මෙතනින් අයින් කරගන්න පුළුවන්. මේ Facebook කියලා දෙන ඒවා අයින් කරන්න පුළුවන්. ඉතින් ඔයාලා ඒක උඩ මෙහෙම ටච් කරගෙන ගියන් පස්සේ මෙතන තියෙනවා ඔයාලට මෙන්න මෙතන තියෙනවා remove කියලා. ඉතින් ඔයාලා ඒක උඩ එකපාරක් ටච් කරන්න. එතකොට යාළුවනේ ඔයාලට මෙතන තියෙන ඔක්කොම ටික මේ විදිහට අයින් කරගන්න පුළුවන්. ඉතින් අපේ channel එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් යට තියෙන subscribe button එක click කරලා අයින තියෙන notification bell එක එක ඕල් දාලා තියාගන්න. ඉතින් අපි ලබන සතියේ